සුබ සන්ධ්‍යාවක් වේවා යාළුවනි. මම ඔයාලට අද පෙන්වන්න යන්නේ අද කාලේ දකින්නවත් නැති ලංකාවේ පැරණි සතපහේ කාසි තුනක්. එකක් තමයි මේ. අනිත් එක තමයි මේ. අනිත් එක තියෙනවා මේක. සිල්වර් පාට. මේ කාසිය නම් ගොඩක් ගෙවිලා තියෙන කාලයත් එක්ක හරියටම පැහැදිලිව කියන්න අමාරුයි. හැබැයි මේක බ්‍රිතාන්‍ය යුගයට අයිති කියන නටබුන් වගේ පේනවා. සිලෝන් කියලා ගහලා තියෙන. අනිත් පැත්තේ නිකන් ජෝඩ් රජුරුවන්ගේ රැජිනක හරි රූපය වගේ තියෙන. ඒක කාලය වගේ යවන්න මේක ගෙවිලා තියෙනවා. මේ කාසිය නම් 1971 ලංකාවේ ආණ්ඩුව ජනරජයක් වෙන්න කලින් ගහපු කාසියක් තමයි 71. ඊට කලින් ජනරජයක් වෙන්න කලින් තිබුණු රාජ්‍ය ලාංඡනය තමයි මේක. පිත්තල මිශ්‍ර සතපහේ කාසියක්. ඒකේ තියෙන්නේ ලංකාවේ ජනරජයක් වෙන්න කලින් තිබුණු පැරණි රාජ්‍ය ලාංඡනය. හැබැයි 1988 වෙනකොට මේ කාසිය ඇලුමිනියම් ලෝහයෙන් නිපදවන්න අරන් තියෙනවා. ඒ වගේම රාජ්‍ය ලාංඡනය ජනරජ ලාංඡනය බවට පත් වෙලා තියෙනවා. බලන්න ඒ කාලේ වෙනකොට මේ හදලා තියෙන්නේ මේක ඇලුමිනියම් ලෝහයෙන්. මේ සතපහේ කාසිය බරත් අඩුයි. බලන්න අපේ පැරණි ආච්චිලා සීයලා මේ වගේ සතපහේ කාසියක් අරගෙන ගිහිල්ලා කඩේට ගිහිල්ලා ඒ කාලේ විදිහට බඩු මොනතරම් දේවල් ගන්න නැද්ද? අද කාලේ නම් අපිට සතපහ කිව්වම හිනත් යනවා. අගයක් කිසිම අගයක් නැහැ. මේක පෙන්වන්න තමයි මට උවමනා වුණේ. මං ගාව තවත් තියෙනවා කාසි ගොඩක්. කාසි එකින් එක ඔයාලට ගේන්නම්. ඔයාලඟත් මේ වගේ කාසි තියෙනවා නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. මේ බලන්න යාළුවනේ මං ගාව තියෙන පැරණි කාසි ප්‍රමාණය